in the most magical toy factory on Earth. What are you waiting for? Come visit the factory. We can... Hello boys, මොකද වෙන්නේ ඉතින් ඔන්න ඉතින් අද ප්ලේ කරන්න යන්නේ Puppy Playtime chapter 1 ඉතින් හරි බං ඉතින් එළම ඉතින් අපරාට මතක තියෙයි අපි අන්තිමට වීඩියෝ එකක් දැම්මා ඉතින් ඒකේ ගොඩක් එක්කෙනෙක් කියලා තිබ්බා මට අපි ගහන්න කියලා ඉතින් මම පපි ගහනවා හරිම චන්කේ එළම ඉතින් මේකයි කරන්න තියෙන්නේ පපි chapter 1 එකේ හරියද මේක අර බෝල් එක හදාගන්න එකක් තමයි තියෙන්නේ හරක් හිට මේ අද මට මේක මේ ගහන්න බැරි මේක මාරක් හිට ඒක බාගෙට තමයි මේක ගහන්නේ සම්පූර්ණ හිත බාගෙට නැත්තම් හරක් හිට ඔක්කොට ගහන්න පුළුවන් වෙයි අපි බලමු ඉතින් ගහන්න පුළුවන් ඉතින් we pride ourselves primarily on our high quality toys and excellent child care. We also pride ourselves on our security. For example, this facility is full of which, once set off, will turn on the factory's emergency alarms and directly contact the authorities. And that's one of the more key aspects of our security system. No spoilers. So, you got my warning? It's not too late to turn around. I just hope that you're certain whatever you're doing is working. එකක් හරි කපනවා වගේ සද්දයක් එනවා ඔයගලන්ටත් ඇහෙනවා කියලා මම හිතනවා දැන් ප්‍රෙස් කරන්න ඕන එතකොට තමයි දොරවල් ඇරෙන්නේ එකක් හරි පසල් එකක් තියෙන්න ඕන වට්ටුරු කොහෙද පසල් එක මොකද්ද කව හරි කපනවා අම්මට මේ තියෙන්නේ මේ කෝච්චි සද්ද තමයි යාළුවනේ අපිට ඇහුනේ ඔය කපනවා වගේ අරකේ තිබ්බ පාස්වර්ඩ් එක මම දාලා බලමු පාට රෝස කහරත් අඩෝ හරි ඔන්න මේ ටේප් එක අරන් මේ තියෙන්නේ මං අර හෑන්ඩ් කප් දෙක හෑන්ඩ් කප් නෙවෙයි කියන්නේ නෑ හෑන්ඩ් කප් දෙක නෙවෙයි ඒකට කියන්නේ මොකක් හරි කියනවා නේද මතක නෑ grab pack එක කියලා කියන්නේ මට hand cup नु grab pack එකනේ grab pack මතකත් නේ old boat cannot pull tire to fire pull again to get that hold the gate අම්මා කවුද ඔක්කොම බිල්ල වයන්න පුළුවන් අපි ග්‍රැබ් පැක් එක සුපිරි මං හිතන්නේ හරි thank you ඔය ග්‍රැබ් පැක් එක දැන් දෙනවද මේකට කොහොමද පසල් එකක් ගන්නද play time what is the time play time ඇරුණා යාළුවනේ ගන්නවා ඉක්මනට ගන්න ගත්තා ගන්න බෑ පාට් එක මේ ඇවිල්ලා ලෙෆ්ට් එක තාම මම වීඩියෝ වල දැකලා තියෙනවා රතු පාට එකක් තියෙනවා මේකට දාලා බලමුකෝ ලෝඩ් වෙනවා යාළුවනේ වන්දා මේන්න කොල්ලා how sad ඔතන නීනා වෙලා ඉන්නවා හොඳයි මේ අන්න අතන්ට රතුවත් ඕනේ යාළුවනේ හොගී 1984 කියලා තියෙනවා හගීද මොකද හගී උගීද මොකක්ද මන් දන්නේ තිබ්බා ඒක ඇරෙන්නේ අර බෝනික් වුණා ගහලා
කරන්ට් එකක් යනවා යාළුවනේ. මුගේ අතේ කො හරි යටි අකුරක් තියෙනවා. හරි යාළුවනේ අන්න අපේ ඉස්ටලාගේ පින් මෙයා ඉස්ටලානේ මට මතක විදියට මෙයා ඉස්ටලා තමයි අපේ ගෑණි කෙනා ඉස්ටලා තමයි මෙයා. හරි 8 PM මට මෙලෝ එකක් තේරෙන්නේ මේ මොකද මේ fuse box එකක් තියෙනවා fuse box එක අම්මට උඩ හරි මෙතනට කරන්ට් එක අරන් කො මොකද ගන්න මෙන්න අයියෝ නෙගුණනේ හරි what the heck මචං මේ මොකක්ද මේ උනේ හරිනේ අමාරුයි අන්න යාළුවනේ අර ඒ ටිකට පැනගෙන තප්පර දෙකයි තුනට පැනගෙන හරි මේක නෙමෙයි යම් ඊට් කියලා තියෙනවා පුස් එක්ක ඉඳලා මුගේ අත ගියේ යාළුවනේ අරෝගේ අත පපීගේ අත ගියේ නිල් පාට සතාගේ මම මේක ඉස්තලා හදින්නේ අනේ මන් දන්නේ නැහැ මේ ඔය රෝස පාට කාගෙන මම හිතන්නේ ඉස්තලා අපි ආට කියමු රෝ ඉස්තලාම කියමු මන් දන්නේ නැහැ යාළුවෝ ඉස්තලා එන්නති මෙන්න මේ හරියට කියාලුනේ අර මේ ඒ කියන්නේ මේ පැත්තට ගියේ මෙතනින් එහාට නෑ අර සලකුණු මං හිතන්නේ මෙතන ටේප් එකක් හොයන්න දෙනවා දැන් මචං ඔය ටේප් හොයන්න නැතුව ගියොත් අපිට ඊළඟ ස්ටෙප් එකට යන්න බෑ මං හිතන්නේ ටේප් එක හොයලාම අරකට දාලාම යන්න ඕනේ නැත්තම් බෑ ඉතින් යාළුවනේ ඔයගොල්ලෝ මේක මොකක්ද කියන්නේ හෙඩ්ෆෝන් ගහගෙන බලන්න එතකොට තමයි රියල් එක්ස්පීරියන්ස් එක ගන්න පුළුවන් වැඩි කාම්බාන් සද්දේ ඉතින් මට තමයි රොබෝ කෙනෙක් කියලා තියෙනවා පපීගේ හොඩුවාවක්වත් නැහැ යාළුවනේ අතපාර ලයිට් එකක් තියෙනවා අපි ඉන්නවා යාළුවනේ ඉතින්ට මම හිතන්නේ ෆියුස් ගෙනල්ලා දාන්න තියෙනවා එකක් තියෙනවා මම හිතන්නේ යාළුවනේ අර තියෙන රතු අත මචං ඒක ගන්න තමයි මේ try කරන්න මම හිතන්නේ අර අතන රතු පෙට්ටියේ රතු පාට අත තියෙනවා මන්ද වෙයි එන්න අඩෝ බෝනික් ඉන්නවා යාළුවනේ වැඩක් නෑ ඔක දිහා බලුවොත් මම කයි දන්නේ අන්න තියෙනවා තව ගනින් බං ඔක ගන්න බෑද උඩට බැලලා යන්න බෑද වෙන්නේ තා ෆියුස් එක ගන්න නැති වෙයිද ෆියුස් එකක් තියෙයිද තා ෆියුස් එක ගන්න නැති වෙයිද ෆියුස් එකක් තියෙයිද තා ෆියුස් එක ගන්න නැද්ද ෆියුස් අනේ මන්දම මම ෆියුස් කියනවා ෆියුස්ද දන්නේ ඉතින් ඔය කිව්වා වගේ දැන් මේ මගේ හටහන් රෙකෝඩ් එකක් දන්නේ මෙතනින් එහාට නැද්ද දන්නේ වීඩියෝ එක අයියෝ එකක් තියෙනවා අනිත් පැත්තෙන් ගිහිල්ලා කොළ පාට කේක මේ තියෙන ටේප් එක නෑ ඊළඟ ස්ටෙප් එකට යන්න පුළුවන් ඊට කලින් මේ තියෙන්නේ කොල්ල හැංගිලා අරපම්බා අම්මුණා දෙකක් නේ ඇරෙන්න නෑ යාළුවනේ ඇස්සේ යාළුවනේ මේ ගේම් එක කවුරු ගහලා තියෙනවා නම් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න හරි මචං අමතකම තාම වීඩියෝ එක ලයික් කරපු නැති එක කියනවා ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා එකතු වෙන්න හරි යාළුවනේ අර කෑමහම මගේ කතාවට බාධා කරමින් පොඩ්ඩක් දන්නවද ඉතින් මොන හරකගේ අරින්නේ මචං මට රතු වගේ දෙන්න අර කියන එකට ගහන්න ඔය රත්නේ නිල්ලාට හොඳ එක එන්නදී රතුවට නරක එක එන්නද බා එහෙම නේද සාමාන්‍ය රතු කියන්නේ නපුරු නේ වැටුණා යකෝ මෙතනට ගිහින් බං
ඔය කොහෙද හරි I am one hand නෙමෙයි දැන් I am two hand කුටු දෙකක් අත් තියෙනවා මේ කෑරපම් මල්ලි කොහෙටද වැදුනා ඒක කැලෑව ගිහිල්ලා වැදුනා යාළුවනේ කෑරපම් මල්ලි දොර කොයකෝ මේකේ ඔල්මන් මන් දැක්කේ නෑනේ තාම මේක දිගේ ඉදන්නේ යකෝ ඇත්තටම කියන්නේ මම කොහෙන්ද දැක්කේ ඇත්තටම යාළුවනේ දැන් මේ මං කියන ටික රෙකෝඩ් වෙලා අනිත් ටික නැති වෙයි දන්නේ මේක ස්පේස් උත් නෑ අයියෝ ස්පේස් ලු කාට කියන්නද අප්ප මේවා කෝ මේකද බා නෑ ඒක නෙමෙයි වරකද මේක ඒක තමයි බලමු මේකද කියලා අපි බලමු කනන්ටකදී කියව ඒක තමයි යාළුවනේ කියලා අයම් මෙතන බ්‍රෝ මේවා ඊසි මට අද ඉස්සරහට මුකුත්වත් දෙන්න එපා අසරණ මම ඉස්සරහට පපියාව දුවනවා ඉතින් වෙන මොනවා කරන්නද කවුරු දුවනවා නැත්තම් අඩ ඉතින් බය වෙනවා මම අඩ ඒ හතර වටෙන් කැලි දාන්න එපා ගහලා මරන කනවා කොහෙන්ද ඉස්සරහට කොල්මක් කිව්වන්නේ නෑ අඩි අවුලන්නේ මචං මචං මං හිතුවා වගේ උනේ නෑ that මචං needs power friend මොනවද දන්නේ අන්ත දෙමළ වගේ අම්මඩ මේ අර ඇන්ග්‍රි බර්ඩ් එකේ වුණා කියලා අර ඇන්ග්‍රි බර්ඩ් බලන්න නැත්තම් ඉක්මනට කියලා බලන්න ඉන්න ඉතින් මං ගොඩක් දුරට chapter 2 එනවා අනිවාර්යෙන් අම්මට ඇන්ග්‍රි බර්ඩ් නිදිද හැරවන්න එපානේ ඔව් මම කයිත් දන්නේ නැහැ යාළුවනේ මූ ඇරුවා කියලා හැම්බේ බෑ Angry Bird එතකොට බං Angry Bird කෝ අර රතු පාට එක ඕනේ නේවා ඌ කොටු වෙලා මං හිතන්නේ ඌ Minecraft එකට ගිහලා වැඩේ කාගෙන මචං ඔව් එවුණා බඩ මෙතන රෝස පාට ටේප් එකක් හොයන්න තියෙනවා අපි හොයමු තියෙන්නේ මචං හිතන්නේ නැති මට පේන්නේ නැති So, Stella, what made you want to work at the Playtime Co. factory? Playing with toys when I was young was so magical. I could go straight from my bedroom floor to anywhere in the world. It was such a great feeling. And being able to work at a toy factory, somewhere that can provide kids with that same experience, that's a pretty great feeling too. Sometimes though, I really wish I could go back to being a kid. And it's weird, because adults are just kids, but older. I don't think anyone ever really feels like an adult. Your body just gets older, and then you die. Human bodies just can't stay young forever. There's things though, like some trees that can stay alive even while being way older than a person. I mean, the oldest people to ever live are still younger than those. So I guess everyone is always young to something. Right? All right, I think we're getting a little off track. try करूँ मैं अत्यंत गहन तो मैं भी आ रहा हूँ और मैं गहन के मुकटा करका दिला हर एक ऐसा मैं बैठते हैं ना बाल मारे दिए रहे आलू ने इतनी में है ना हर इतनी गिला मैं क्या करूँ इसी बार मेरा I am even a bro. Easy.
I am Madinum. Behela yang behela yang behela. Power on. Power on. Hari. Ambo yaluwane amma tahudu menni harla dupan run. Niwara pa. Akas itu pa. Ena hari successful. Hari okay. Begitu nih, awet deh. Aslat mage khai හැදෙනවා යාළුවනේ කූට් එකක් ගිහින් මට අහුඩු මල්ලි මට වැඩ ඉක්මන් කරගෙන දෙන්න බැරි වෙයිද බෑලි අලි වැඩේ මල්ලි ඇස්තිගේ එක ඇස්ති ස්ක්‍රීන් ඇස්තිගේ එක අලි වැඩේ ඇස්තිගේ එක මොකද එන්නේ ඇස්තිගේ එක ඇස්තික මල්ලි කෑවුණා සුට්ටක් කෑවනේ හරියට අවුලන්නේ මට පූසා අපල දෙන්නකෝ එදි මේ පීසද බල්ලෙක් දුකද අනේ මන්දා බල්ලි ඔය දෙම්මඩ වැඩන්න අර ඔය ඉවස කහ පාට කාවන හරිද මන්ට යම්මල්ලි මට පූසා යම්මන්ට අයියෝ මේ කහ පාට කා ප්‍රමාදරි අම්මට උඩි අන්න මැරුවා අනේ අවුන් ස්ටෑන්ඩ් කරනවා ස්ටෑන්ඩ් එකේ මගේ කූස් පැත්තක්කා වගේ මගේ කූස් පැටියේ තියෙන්නේ අන්න ඌ අපිට කොහොමද මේ පැත්ත බලන්න එන්න අවින් දෙකක් ආරෝණ මේක බ්‍රයිට්නස් වැඩි කරන් බලන්න ඕගොල්ලෝ එතකොට තමයි හොඳ මෙන්නලි කුවරයක් ආව යාළුවනේ අම්මට උඩු මේව කිව්වේ දුවපා අන්නතෙන් දැරිලා මේකට දුවපා මේ දුවපා අන්නරු පස්සේ ගෙනවා අම්මට උයි සද්දෙත් ඇහෙනවා එපා දුවපා මට දුව අයියෝ යන්නේ නෑ වට අම්මට උඩු ඒ වැහුණා අම්බෝ ගියා පරලෝ හිතත් එක්ක දාලා ගියා යාළුවනේ අම්බෝ මොකද්ද මේ යාළුවේ අඩ shit oh my god තන්ටාවා හරි බචා දුවපා බචා මේ අතන දොරක් ඇහුණා මම දැක්කේ විදිහට හරි ඒ යන්න උඩ ඒ මට මොකක්ද අම්මට උඩු කෑවා අනේ මං ඉඳන මොකද්ද කරන්න තියෙන්නේ shit invitation is key එකක් හොයන්න තියෙන්නේ thanks you science අයියෝ බං මොකක්ද කියන්නේ කී එකක් ඕනද එතනින් යන්න what the heck මචං මොකක්ද වෙලා තියෙන්නේ බග් වෙලාද එතන යන්න බැරි එතනට හරි මචං මේ පාරේ යනවා මේ පාර ගියේ නැත්තම් අයම් මේ නබරෝනේ හරි මේ පාරේ යනවා යන එකක් යනවා මචං අතන දොර වැහෙනවා ඔය එන්නේ කොල්ලා සැපද අන්න යාළුවනේ වැඩ කිද මේවා වැඩ කිද ඉහට යන්න කෝ හිර වුණා අම්මට උඩු හිර වුණා යයි අර විදවසින් එනවා යාළුවනේ අපි දුවමු රන් දුවමු යාළුවනේ දුවමු අරු ඉස්සරහෙන් මතුනොත් අම්බේ හරි දැන් එන්න බෑ උට මං හිතන්නේ හරි අම්මට උඩු මේ මොකක්ද මේ ආවේ ඉවර අන්න අර වරෙන් නියෝ හරි මේදින් පාර හම්බුනා very good කොහෙද යන්නේ අම්මට ස්ලෝ වුණා එක පාට
කොහෙද ගන්නේ පල්ලම් වී හරි අම්මට හිරවුණා පෙට්ටිය අඩෝ නෝ අර සිරාවට යන්න අර වැටුණා අඩෝ නෝ අර වැටුණා අඩෝ අරු වැටුණා එතකොට උදෙන් ගේම් එකේ නැද්ද